උදා පෙරයට කන්නේ බතල. ප්‍රථමයෙන් කඩේට ගිහිල්ලා බතල ගෙඩියක් ගන්න ඕන. දැන් පීය නැහැ. ඒ බතල ගෙඩිය හොඳට හොද ගන්න ඕන වඩ ගන්න. මේ විදිහට උඩට යවනවා. කුණුවක් ළඟ නැත්තම් කුණු එකක් ගන්න ළඟ නැත්තම් මේ ටික පොතු ටික සුද්ධ කරන්න තව එක්කෙනෙක් ගෙන්න ගන්න ඕනේ. මාව ගෙන්න ගන්න ඕනේ. නාගිතර වැඩක් කරන්නේ. යන්නනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කන්න කැමති විදිහට කපා ගන්න තියෙනවා. මන මාරාමාන. මන්නයක් ඕන. මේ කළු පාටවම ගණන් ගන්න එපා. මේක ටක් ගාලා කහට පිපෙනවා මේ බතලගේ මේ තැඹිලි පාට බතලවල. එතකොට චෙෆ් සඳුන් අපිට බැරිද මේක අනිත් බතල ගෙඩියකින් කරගන්න? මේ අපි අර කාලේ බැලුවා අපේ ලංකාවේ තියෙන දම් පාට බතලක හරියන්නේ මේ ස්වීට් නෑ ඒක. මේකේ රසට වඩා ඒක වෙනස්. ඒක වෙනස්. ඒක නිකන් රසක් නෑ. මේ මොකද මේක මං හදන්නේ හෙල්ති විදියට. දැන් ලුණු පොඩ්ඩක් දානවා විතරයි. ලුණු ගම්මස් ටිකක් දානවා විතරයි. ඒක සෙට් උනේ නෑ. හදන්න පුළුවන්. හැබැයි මේ ටේස්ට් එක එන්නේ නැහැ. ටේස්ට් එක එන්නේ නෑ. ඔව්. මම මේක මේ දාන බල අපිට මම මැක්සිමම් දානවා. දාලා ටිකක් වෙලා තිනවා ප්‍රී හීට් වෙන්න. මේ විදිහට ලුණු පොඩ්ඩක් දා ගන්න ඕනේ. ගම්මිරිස් සල්පයක්. අපේකතරේම භාජන නෑ, දීන භාජනෙන් තමයි අපි මේක කරගන්නේ. මේ විදිහට සල්පෙට දාන්න. මේකට දාලා විනාඩි 5න් පහට පොඩ්ඩක් අරගෙන ආයෙ කොල්ලලා ආයි දාන්න ඕනේ. ගත්තා මේ පොඩ්ඩක් එල්ලුවා ආයි දාමු. නැත්තම් මේ උඩින් පිටතට කර වෙනවා. දැන් කන්න තියෙන්නේ. මේකත් එක්ක මේ ගාලික් පේස්ට් පොඩ්ඩක් ගාගෙන කනකොට පට් රසක් තියෙන්නේ. ඔතයි කරලා බලන්න.